ආයිබෝවන් දිදුල ප්‍රොඩක්ට් YouTube channel එකත් එක්කයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. අද 6 වෙනි වීඩියෝ එකයි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් අද මම ඔයගලන්ට ඉදිරිපත් කරන මේ බට සෑදීමේ අවසාන පාඩම තමයි ඉදිරිපත් කරන්නේ. ඒ නිසා හොඳින් මේක සාවධානව අසන්න නරඹන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ වීඩියෝ එකේදී මම මේ නිර්මාණ කරන්නේ කොහොමද කියලා ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා අද දරුවන්ගේ පොත් වලින් තමයි මේ බට එතීම සිදු කරනු ලබන්නේ. ඉතින් පොඩ්ඩක් බලන්න මේ පිළිබඳවත් මේ අකුරු ලියපු පොත් මේවෙන් පුළුවන්ද කියලා ගොඩක් දෙනෙක් මගෙන් ප්‍රශ්න කළා. ඒ නිසා තමයි මම මේකත් ඔයගලන්ට ඉදිරිපත් කරන්න ඕනේ කියලා හිතුවේ. මේ කොලේ මැද පිටුවෙන් කඩාගෙන මෙහෙම දෙකට නමලා අපිට පුළුවන් කොටස් දෙකකට බට අඹර ගන්න. ඊළඟට පහුගිය වීඩියෝ බලන්න ඒවෙන් මම බට අඹරන විදිහ ඔයගලන්ට ඉදිරිපත් කරලා තියෙනවා. මේ විදිහට කොටස් 4කට නමලා මේ විදිහට කැපුවොත් මෙන්න මේ විදිහට කපා ගත්තොත් අපිට කොටස් 4ක් එනවා. එතකොට මේ අකුරු මෙන්න මෙහෙම බලන්නකෝ. මෙතන තියෙන අකුරු අපිට එළියට පේන විදිහට තමයි මේ බට සකස් කරගන්න ඕනේ. මෙතන උඩ තියෙන සුදු කොටසක්. මේ සුදු කොටස එළියට ගන්න එපා. ඒක ඇතුල් පැත්තට එන විදිහට අරගෙන තමයි බටේ රෝල් කරගන්න ඕනේ. නැත්තම් සුදු පාට තමයි වැඩිපුර පේන්න පටන් ගන්න. අපිට අවශ්‍ය කරන්නේ වර්ණ එළියට එන විදිහට මේ බට සකස් කරගන්න. මෙතනක් තියෙනවා ඒ වගේම සුදු කොටසක්. ඒ නිසා සුදු කොටස් ඇතුළට එන විදිහට බට සකස් කරගන්න. ඊළඟට CR පොත ගත්තත් CR පොතෙනුත් අපිට මෙහෙම මැද පිටු කඩාගෙන තමයි මේ කොළ මේ විදිහට රෝල් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකෙත් මේ සුදු පාට කොටස් තියෙනවා. ඒවා ඇතුළට එන විදිහට තමයි සකස් කරගන්න ඕනේ. ඊළඟට මේ වගේ print කරපු කඩදාසි මේ අකුරු එළියට පේන විදිහට ඒකෙත් බට සකස් කරගන්නට ඕනේ. ඊළඟට මට තව දෙයක් ඕගලන්ට පහුගිය පාඩම් වලදී කියන්න මතක නැති වෙච්ච දෙයක් කියන්නම්. මේකෙත් තියෙනවනේ සුදු කොටස්. මේ පත්තර කඩදාසි වලත් සුදු කොටස් තියෙනවා. ඒවත් එළියට එන්නේ නැති වෙන්න තමයි අපි මේ බට සකස් කරගන්නට ඕනේ. මේ බලන්න හතර වටේම තියෙනවා සුදු කොටස්. මේ වර්ණ තමයි අපිට එළියට ගන්නට ඕනේ. අන්න ඒ නිසා හැම වෙලාවෙම මේ නිර්මාණ කිරීම සඳහා මේ බටය කියන එක හරිම වැදගත්. මේක තිබුණ නැත්නම් නිසියාකාරව අපිට මේ නිර්මාණය සාර්ථක වෙලි දක්වන්න බැරි වෙනවා. ඊළඟට මම උඹලන්ට කියලා දෙන්නම් මේ පොඩි බට වලින් කොහොමද කියලා අහයි මේ නිර්මාණය කරන්නේ. මේවා අපි එකට ජොයින් කරනවා. ඔන්න මම ගම් සුවල්පයක් මේ අග්ගිස්සක ගාලා මෙතන මෙහෙම ජොයින් කරනවා. එතකොට අපිට මේක දිග බටයක් හදාගන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මෙතන මේ ඔක්කොම තියෙන්නේ ලස්සනට මේ ලියපු වර්ණය කළු වර්ණයෙන් ලියලා තියෙන්නේ අකුරු ටික පේන්න තියෙනවා. මෙතන නිල් වර්ණයෙන් තියෙනවා නිල් පාට එළියට පේන්න තියෙනවා. ඒ වගේම මේ මුද්‍රිත පොත් ඒවැ වර්ණ අකුරු එළියට පේන්න තියෙනවා. ඉතින් මේ විදිහට අපි ජොයින් කරගෙන තමයි අපි මේ බට සකස් කරගෙන වියමන කරන්නේ. එතකොට හොඳ නිර්මාණයක් කරන්න අපි මේක මෙහෙම අත් දෙකේ ඇඟිලි තුඩු වලින් මෙහෙම නවක් මෙහෙම කරනවා. එතකොට මේ වගේ පටියක් එනවා. එතකොට මේ අර පන් වගේ තමයි එතකොට. මේ වගේ ඇවිල්ලා මේ විදිහට හරි ගස්සනවා. ඉතින් ලබන සතියේ වීඩියෝ එකේදී මම අනිවාර්යයෙන්ම නිර්මාණයක් කරන විදිහ ඕගොල්ලන්ට පෙන්눔 කරනවා. ඉතින් අද පාඩම හොඳින්ම බලන්න. විශේෂයෙන්ම තව පණිවිඩයක් ඕගොල්ලන්ට කියනවා නම් මේක මේ එක පිටුව කපන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිටු 4-5ක් එකට ගලවගෙන අරගෙන නවාගෙන කපන්න. හැබැයි කඩතුළු තියෙන්න බෑ මේ කපන කොලේ. කඩතුළු තිබුණොත් මේ කරන නිර්මාණ මේ බටේ සාර්ථකව අපිට හදාගන්න බැරි වෙනවා. ඒ නිසා මේ කරන මේ බට සෑදීම හරියටම කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී අපි හමු.